ගිම්ම එන්න බිත්තර ටික කන්න. ඒක අර කඩේ වගේ එන්නේ. මේ දවස්වල මට එක එක කෑම කන්න ආස හිතෙනවා. අද කන්න ආස හිතෙනවා බිත්තර ටික. හැබැයි මට අර පිටියනලා තියලා ඒව කරලා ඉච්චර වෙලා ඉන්න තරම් බෑ. මට ඉක්මනට කන්න ඕනේ. අපි අද ඒකින්ද ඉක්මනට බිත්තර ටික හදාගමු. ඉස්සෙල්ලා පිටි. අපේ නෑනත් ගෙදරනේ මේ දවස්වල එයාත් හරි මාසයි බිත්තර ටික. රසානුවලු නෝ වතුර චුට්ට දාලා මේක සාමාන්‍ය උක්කු පදමක් වෙනකන් හදා ගන්නවා. මම මේක පෙරා ගන්නවා මොකද මේ හරියට ඇනිලා නැත්තම් කැට කැට වගේ හිටිනවනේ. ඒ කැට කැට ටික නැති වෙන්න මම මේක පෙරලා ගන්නවා. මේකට බිත්තර ඉතින් අනිවාර්යයි කියලා ඔයාලා දන්නවනේ. ඒකට මම කැරට්, ලීක්ස්, ලුණු ඒත් එක්ක මිරිසුත් දාගන්නවා. මම මේ බිත්තර වෙනම කඩලා භාජනයට දාගත්තේ හදිස්සිය හරි එකක් කරගෙන නරක් කළා තිබ්බොත් මල කිලිවි. දැන් ඉතින් අපි බිත්තර ටික හදමු. ඔන්න දැන් හදලා නම් ඉවරයි. අර කඩේ කපලා දෙනවා වගේ අපිත් දැන් මේක කපලා කමු. ගිම්ම එන්න බිත්තර ටික කන්න. බිත්තර රොටි. ඒක අර කඩේ වගේ එන්නේ. මම කිව්වේ ඒ කඩේ වගේ නෑ. ඉතින් මේ ඉක්මනට හදන බිත්තර රොටි පිටියනලා හදන යා නෙමෙයි. කඩේ වගේ නෑ. දෙන්නේ. නෑ කඩේ වගේ නෑ. කඩේ වගේ නෑ තමයි. ඉතින් මේක මම මේ ගෙදර නිකන් ලේසියට හදාගත්තා ඒවා දඩි බිඩිස් ඒවා. පිටියනලා හදපුවා නෙමෙයි. නෑ දෙන්නේ. යා. නෑ රහයි ගියා. දෙන්නේ. බයි. වීඩියෝ එක ඉවරයි. රහයි. යා. බයි.